අයිබෝන් කියලා පිළිගන්නවා ST Academy YouTube නාලිකාවට. අද රිවිෂන් GK වල රිවිෂන් එකේ part 2 එක තමයි අද අරන් අවිලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය හෙලනිලි රැජින මාලනී ෆොන්සේකා රඟපෑ මුල්ම චිත්‍රපටිය. පිළිතුර පුංචි බබා. 2. ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා චැලෙන්ජර් තරග අංශයේ ආසියානු අනුශූරිය බවට පත් වූයේ කවුරුන්ද? පිළිතුර අනුදි ගුණසේකර. 2025 ලෝක රූ රැජින කිරුළ හිමිකර ගැනීමට සමත් වූයේ කුමන රටක තරගකාරියද? පිළිතුර තායිලන්තය. ප්‍රශ්න අංක 4 රජයේ රෝහලක සිදු කෙරෙන පළමු නලදරු උපත සිදු කිරීමට බලාපොරොත්තු වන රෝහල කුමක්ද? පිළිතුර රාගම ශික්ෂණ රෝහල. ප්‍රශ්න අංක 5 හිටපු අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා චෝදනාවට ලක් වූයේ කුමන ඖෂධයක් ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන්ද? පිළිතුර හියුමන් ඉම්යුනෝග්ලෝබියුලින්. 6 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වූ එයාබස් ගුවන් යානීය වර්ගය කුමක්ද? පිළිතුර එයාබස් A330 200 පුළුල් බඳ සහිත ගුවන් යානය. 7 වෙනි ප්‍රශ්නය ජගත් පරිසර දිනයට සමගාමීව රක්ෂිතයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ වනාන්තරය කුමක්ද? පිළිතුර නිල්ගල වනය. 8 වෙනි ප්‍රශ්නය ජගත් පරිසර දිනය. ජගත් පරිසර දිනය ඇවිල්ලා ජූනි 5. 9 ජගත් සාගර දිනය. ජගත් සාගර දිනය දීලා තියෙන්නේ ජූනි 8. ප්‍රශ්න අංක 10 බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවමක් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කවුරුන්ද? පිළිතුර මහින්දානන්ද අලුත්ගමගේ. 11 වෙනි ප්‍රශ්නය ජනාධිපති අනුර කුමාර මහතාට මිහින්තලේ විහාරාධිපති වලවාහැන් ගුණවැවේ ධම්මරතන හිමියන් පිරිනැමූ ගෞරව නාමය. පිළිතුර වෙන්නේ මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී. 12 වෙනි ප්‍රශ්නය ළමා ශ්‍රමය පිළිබඳ තොරතුරු දැනුම් දීමට ඇමතිය යුතු කෙටි දුරකථන අංකය. දුරකථන අංකය තමයි 1929. 13 වෙනි ප්‍රශ්නය කොළඹ මහනගර සභාවේ අභිනව පුරපති ලෙස පත් වූයේ බ්‍රයි කැලි බල්තසාර් මහත්මිය. බ්‍රයි කැලි බල්තසාර් මහත්මිය. මෙරට ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදලට ජයග්‍රාහකයෙකු බිහි කළ ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත මෙගා පවර්. ප්‍රශ්න අංක 15 ජාත්‍යන්තර මුදල් අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා. පිළිතුර ආචාර්ය ගීතා ගෝපිනාත්. ප්‍රශ්න අංක 16 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්. පිළිතුර වෝල්කර් ටකර්. 17 පසුගියදා මෙලොවින් සමුගත් ලොව වයස්ගතම පුද්ගලයා. පිළිතුර ඉනා කැනබරෝ ලූකස් කන්‍යා සොහොයුරිය. 18 ලෝපුරා මිලියන ගණනක් පරිශීලකයන් භාවිතා කළ වීඩියෝ ඇමතුම් සේවාවක් නිල වශයෙන් නවතා දැමුවාය. ඒ දෝම වන්නේ ස්කයිප්. 19 ලොව උසම තනි ආරුක්කු දුම්රි පාලම පිහිටි රට. ලොව උසම තනි ආරුක්කු දුම්රි පාලම පිහිටි රට වන්නේ ඉන්දියාව. 20 අභිනව පාප් වහන්සේ ලෙස තේරීපත් වූයේ ඒ ඇමරිකාවේ රොබර්ට් ප්‍රෙවොස්ට් හිමිපාණන්. 21 චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කළ රට ඇෆ්ගනිස්තානය. 22 විහිළුවක් කිරීම නිසා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ ඇමතිවරයෙක් පිළිබඳ වාර්තා වූ රට වන්නේ ජපානය. 23 ලොව දරුණුතම අවතැන් අර්බුදයට මුහුණ දී සිටින රට. පිළිතුර සුඩානය. 24 දකුණු කොරියානු නව ජනාධිපති ලී ජේ මියුන්. 25 G7 සමුළුව මෙවර පැවැත් වූ රට වන්නේ කැනඩාව. 26 ඉරාන උත්තරීතර නායකයා අයතුල්ලා අලි ඛමේනී. 27 ඊශ්‍රායල අගමැති. පිළිතුර බෙන්ජමින් නෙතන්යාහු. 28 වන ප්‍රශ්නය ඉරානයේ අගනුවර. පිළිතුර ටෙහෙරානය. 29 ඊශ්‍රායලයේ අගනුවර. පිළිතුර ජෙරුසලම.
30 ඉරානයට සහාය දක්වන ලෙබනනයේ ක්‍රියාත්මක වන ප්‍රධාන සන්නද්ධ කණ්ඩායම. පිළිතුර හිස්බුල්ලා. 31 වියට්නාමයේ අගනුවර හැනෝයි. 32 වසර 35ක් ධාවනය තහනම් කර 2025 මැයි 1 දින සිට නැවතත් ලංගම බස් රථ ගමන් ආරම්භ කළ මාර්ගය වන්නේ යාපනය පලාලි මාර්ගය. 33 උපතක් සාමාන්‍යයෙන් ලියාපදිංචි කළ යුතු කාල සීමාව. පිළිතුර දින 42යි. ප්‍රශ්නාංක 34 ජාතික හැඳුනුම්පත නිකුත් කරන දෙපාර්තමේන්තුව වන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. 35 2024 වසරේ ICC පිරිමි නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කරන ලද්දේ කවුද? පිළිතුර කමිදු බෙන්ඩිස්. 36 නැනෝ තාක්ෂණයේ ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ පිළිතුර රිචඩ් ෆේමන්. ප්‍රශ්නාංක 37 ප්‍රථම වට 6G චිපයක් හඳුන්වා දුන් රට වන්නේ චීනය. 38 පසුගියදා අවසන් වූ ෂැන්හායි සහයෝගිතා සමුළුව පවත්වන ලද නගරය. පිළිතුර උතුරු චීනයේ ටියන්ජි. මේක 2001 ආරම්භ වෙච්ච සමුළුවක් තමයි මේ ෂැන්හායි සහයෝගිතා සමුළුව. 39 උතුරු පොල් ත්‍රිකෝණයට අයත් වන්නේ යාපනය මන්නාරම මුලතිව්. 40 2025 ලෝක සාක්ෂරතා දින තේමාව. පිළිතුර ඩිජිටල් යුගයේ සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම. එතකොට ලෝක සාක්ෂරතා දිනයේ වෙන්නේ සැප්තැම්බර් 8 වෙනිදාට. 41 mRNA තාක්ෂණය මගින් රුසියානු වෛද්‍ය කණ්ඩායමෙන් සාර්ථකව අත්හදා බලා ඇති පිළිකා නාශක එන්නත එන්ටරොමික්ස්. 42 වෙඩි ප්‍රහාරයකින් මියගිය ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආධාරකරුවාගේ නම. පිළිතුර චාලි කාර්ත්. පිළිතුර චාලි කාර්ත්. 49 බ්‍රසීල අධිකරණය මගින් අවුරුදු 27ක සිර දඬුවමක් නියම කරන ලද එරට හිටපු අගමැතිවරයා කවුද? ජායිර් බෝල් සනාරෝ. 44 පසුගියදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව නිවේදනය කළ ජපානයේ අගමැති ශිගේරු ඉෂිබා. 45 පසුගියදා වසරක සිර දඬුවමක් නියම වූ තායිලන්තයේ හිටපු අගමැතිවරයා. පිළිතුර තක්ෂිත් ශිනවත්. 46 විරෝධතා හමුවේ ඉල්ලා අසූ නේපාල අගමැතිවරයා KP ශර්මා ඕලි. ප්‍රශ්නාංක 47 බුද්ධිමය දේපල සඳහා වූ ගෝලීය සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික ආචාර්යවරිය. පිළිතුර නදීෂා චන්ද්‍රසේන. 48 ඇමරිකානු B2 යානය මගින් ප්‍රහාරයට ලක් කරන ලද ඉරාන න්‍යෂ්ටික බලාගාර මොනවාද? නතාන්ස් ෆෝඩෝ සෆාන්. 49 වර්තමාන අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා ලංකාවේ කීවැනි අගවිනිසුරුවරයාද? පිළිතුර 49. ප්‍රශ්නාංක 50. ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකුගේ අප මුදල් රාජ්‍ය සන්තක නොවීමට නම් කොපමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතුද? පිළිතුර ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 12.5%. ඉතින් අද දවස් කලුත් වීඩියෝ එකකින් හම්බෙමු.